වැඩි දෙයක් ඕනේ නැහැ නිකන් කොටියක් හරි මොකෙක් හරි ඔය බහුබූතේ කැලේ ඉන්න එකේ. මූ අරගෙන ඇවිල්ලා සත්තුවත්තක අපි දාගෙන හදා ගන්නවා නම් අපි කරන්න ඕන දේ මොකද්ද? අපි කොටියෙක් ගෙනත් දාගත්ත කියනකො කූඩුවකට අපි ඌට සෝෆා එකක් තියලා ටීපෝ එකක් තියලා එහෙමද නැත්නම් සෙල්ලම් කරන්නේ නිකන් අතු හදලා බොරු අතු නිකන් බොරුවක් කරන්නේ. නමුත් දැන් අර කැලේ තියෙන ඒ දේ නිකන් කොපියක් වගේ එකක් හදනවනේ. හරිද පැංචා? හරි. අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒකාර වලට දාන්නේ මොනවද? දිලීර. ඒ ඔය ඒවා ඒ මෙමරයිස් කරනවා. ඒක විශේෂ ක්‍රමයක්. මීට වඩා හොඳයි මම මැරුවා නම් සර්. කපු පුළුන් ඇබ වලින් වසනු ලැබේ. පැටලෙයි ඈ. මගෙන් අහන්න එපා ඇයි ඒ කියලා. ඇයි මොකක් ඒක තමයි. එන්න එපා මොකද ඇයි සර් ඒ මොකද ඒ කියලා. පුළුන් නැබේකින් ඇයි මොකද කියලා. හොඳයි ආයිබෝවන්. අනුමාත්‍රකාව රෝපණ මාධ්‍ය බලාගන්න. දැන් අපි හිතමු මේ මට පැය භාගෙන් දෙන්න අර ඔප්ෂන් එක දෙන්න. ගෙදරට කෝල් කරනවාද ඔයකට වෙලාවක් දෙන්න ඕන. එහෙම වුණා. ගෙදරට කෝල් කරන්න වෙලාවක් දෙන්න ඕන. හරි. හරි. බලාගන්න. දැන් අපි කැලේක ඉන්න සතෙක් කියමු. වැඩි දෙයක් ඕනේ නැහැ නිකන් කොටියක් හරි මොකෙක් හරි ඔය බහුබූතේ කැලේ ඉන්න එකේ. මූ අරගෙන ඇවිල්ලා සත්තුවත්තක අපි දාගෙන හදා ගන්නවා නම් අපි කරන්න ඕන දේ මොකද්ද? එයාට කැලේ තිබ්බ දේවල් 100% අපිට දෙන්න බැරි වෙයි. හැබැයි අඩුම තරමේ 75%ක් 80%ක්වත් අපි මේ අර සත්තුවත් ඇතුලේ මොනවද කරන්න ඕනද? එයාට ඒක අපි හදලා දෙන්න ඕන මට අපිටවනේ. දැන් අපි කොටියෙක් ගෙනත් දාගත්ත කියනකො කූඩුවකට අපි ඌට සෝෆා එකක් තියලා ටීපෝ එකක් තියලා එහෙමද නැත්නම් උගේ නැචරල් හැබිටට් එකට අවශ්‍ය විදිහට ඌ හිටපු විදියක් තියෙනවනේ. ඒකට සමාන එකක් තමයි අපි දෙන්න ඕන. ඌ කාපුවා ටිකක් දාලා තියන්න ඕන. ඌ ප්‍රජනනය කරන්න කැමති වටපිටාවක් හදලා තියන්න ඕන. හරිද? ඊළඟට ඌ නිකන් නාන්න කැමති වගේ ජොලි ගන්න කැමති දේවල් තියෙන. දැන් බලන්න වඳුරන්ගේ කූඩුව. උන් අර එල්ලිලා යන්න පුළුවන් ඒවා තමයි ඒකේ දාලා තියෙන්නේ. සෙල්ලම් කරන්න නිකන් අතු හදලා අතු නිකන් බොරුවක් කරන්නේ. නමුත් දැන් අර කැලේ තියෙන ඒ දේ නිකන් කොපියක් වගේ එකක් හදනවනේ. ආන්න. එහෙනම් මට කියන්නේ දැන් ඔන්න පස් සාම්පලයක හිටපු ශුද්‍ර ජීවියෝ ටිකක්. අපිට හදා ගන්න ඕන કૃතිම මාධ්‍යක. අපි කරන්න ඕන දේ මොකක්ද? ඒගොල්ලෝ අර පස්වල හිටිය ඉඳිද්දී යුටිලයිස් කරපු දේවල් තියෙනවනේ පාවිච්චි කරපුවා. ඒගොල්ලෝ පස්වල ඉඳිද්දී ඒගොල්ලන්ට ඌමනා කරපු සාධක ටික අපිට සිද්ධ වෙනවා કૃතිමව දෙන්න. තේරෙනවද? එහෙමනම් අපි හදන රෝපණ මාධ්‍යයේ වැදගත්ම සාධකය තමයි ඒ ශුද්‍ර ජීවීන් අදාළ පාරිසරික පද්ධතියේ හිටපු විදිය කොපි කරලා ඒකේ පේස්ට් එකක් දාන එක. හරි? අර පරිසර තත්ත්වය යම් විදිහකට අපි දෙනවා. පැහැදිලිද? එතකොට ඒකේ pH තත්ත්වය සිමිලර් වෙන්න ඕන. ඊළඟට ලවණතාවය සමාන වෙන්න ඕන. පෝෂක මොනවා හරි යාට උමනා කරපේවා තිබ්බනම් ඒකේ අපි ඒවා මේකට දෙන්න ඕන. තේරුණාද? අන්න ඒ වගේ. ඒතර රෝපණ මාධ්‍යක ප්‍රධාන මූලධර්මය ඕක. එයාට උමනා සාධක ටික අපි કૃතිමව හදලා දෙනවා. හරි? ලියමු. එච්චරයි තියෙන්නේ. ලියන්න. ඊළඟ ප්‍රධාන පෝෂණ මාධ්‍ය දෙකකි ප්‍රධාන රෝපණ මාධ්‍ය දෙකකි මේවා ගැන අහනවා තදට අපේ කාලෙත් ඇහුවා. එක ඔයාලට දීලා තියෙන්නේ පෝෂ්‍ය ඒගාර පෝෂ්‍ය ඒගාර එක පළවෙනි මාධ්‍ය වරහන් ඇතුළේ ලියා ගන්න NA නියුට්‍රිෂස් ඒගාර කියලා කියන්නේ පෝෂ්‍ය ඒගාර. දෙවෙනි එක අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර PDA potato dextrose agar අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර රයිට් පළවෙනි අනුමාත්‍රකාව පෝෂ්‍ය ඒගාර මේ ඇබ්‍රිවියේෂන් දෙකම වැදගත්තේ
මේ කෙටි යෙදුම් දෙකම වැදගත්. රයිට්, දැන් මේ මාධ්‍ය දෙක හදාගන්නේ දෙවිදියකට සමහර දේවල් සමානයි. දැන් උදාහරණයක් දෙකේම ඒකාර තියෙනවා. හැබැයි ඒවට වැටෙන කම්පෝනන්ට්ස් වෙනස්. දැන් අර්ථාපල ඩෙක්ස්ට්‍රෝස් ඒකාර වලට වැටෙන ඒවා නෙමෙයි මේකට වැටෙන්නේ. හරි? සමහර දේවල් වලින් සමානයි. මොකද්ද මං කිව්වේ සමානකම මට කියන්නේ? දෙකේම මොනවද තියෙන්නේ? ඒකාර. ඔයාලා මේකේ මේ මොනවද හැදිලා තියෙන ඒවා. ඒ කියන්නේ මේවට දාන ඒවා එකින් එක මතක තියෙන්න ඕන. පොඩ්ඩයි තියෙන්නේ. මේ ලිස්ට් එක කඩපාඩම් තියෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් පෝෂකාර හදාගන්නේ පෝෂකාර ගන්නේ බැක්ටීරියා හදන්න. බැක්ටීරියාව තමයි ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඒගොල්ලෝ තමයි හැදින්නේ. අර්ථාපල ඩෙක්ස්ට්‍රෝස් ඒකාර වල දාන්නේ දිලීර. හරිද පැංචා? හරි. අර්ථාපල ඩෙක්ස්ට්‍රෝස් ඒකාර වල දාන්නේ මොනවද? දිලීර. ඒවා මෙමරයිස් කරනවා. ඒක විශේෂ ක්‍රමයක්. හොඳයි. කවුද බැක්ටීරියා දාන්න ගන්නේ? කවුද බැක්ටීරියා දාන්න ගන්නේ? පෝෂකාර. කවුද දිලීර වගා කරන්න ගන්නේ? අර්ථාපල ඩෙක්ස්ට්‍රෝස් ඒකාර. තේරුණාද? ওই දෙක තමයි ප්‍රධාන. හරි. එහෙනම් ඔයාලා අර ඒකේ මේ සංයුතිය මතක තියාගන්න ඕනේ. ලියමුකෝ. ලියලා බලන්න. පළවෙනි අනුමාත්‍රකාව පෝෂකාර. යටතේ කරුණු දෙකයි තියෙන්නේ. කරුණු දෙකයි. බැක්ටීරියා වර්ධනය කිරීමට මීට වඩා හොඳයි මම මැරුවා නම් සර්. බැක්ටීරියා වර්ධනය කිරීමට සුලභව භාවිතා කරයි. ලියන්න ළමයි අංක 1. පරීක්ෂණ නල ගැන ලියන්න යන්නේ. පරීක්ෂණ නල කියලා ලියන්න. අංක 1 පරීක්ෂණ නල කියලා ලියලා ඊට පහලින් ලියමු. පරීක්ෂණ නල භාවිතා කරන විට පරීක්ෂණ නල භාවිතා කරන විට කපු පුළුන් ඇබවලින් වසනු ලැබේ. කපු පුළුන් ඇබවලින් වසනු ලැබේ. පැටලෙයි ඈ. මගෙන් අහන්න එපා ඇයි ඒ කියලා. කපු පුළුන් ඇබවලින් වසනු ලැබේ. හරි. එන්න එපා පන්ති උරනම ඇයි ඒ මොකද ඒ කියලා. හරි? ඇයි මොකක් ඒක තමයි. එන්න එපා මොකද ඇයි සර් ඒ මොකද ඒ කියලා. එතනම එවිට මාධ්‍යට ශුද්ධ ජීවීන් පුළුන් නැබේකින් ඇයි මොකද කියන. මාධ්‍යට ශුද්ධ ජීවීන් දූවිලි අංශු ඇතුළු වීම ශුද්ධ ජීවීන් කොමාවක් දාලා ශුද්ධ ජීවීන් කොමාවක් දූවිලි අංශු ඇතුළු වීම වැළකෙන අතර දූවිලි අංශු ඇතුළු වීම වැළකෙන අතර වායු හුවමාරුව පහසු වේ.